සුබ දවසක් ප්‍රේක්ෂකයනි මම කැෂින් පෙරේරා මට කැම්පස් එකේ මම උගන්වන කැම්පස් එකේ සිසු දරුවන් මට කියන්නේ කැෂින් සර් කියලා. එතකොට ලංකාවේ ප්‍රථම වතාවට උසස් පෙළින් පසු විශ්වවිද්‍යාලය යන සිසුන් සඳහා එන්ජිනියරිං විද්‍යාව හදාරීමට විශ්වවිද්‍යාලය සිසුන් සඳහා අවශ්‍ය කරන නොලෙජ් එක සපයන YouTube channel එකක් පටන් ගත්තේ මම තමයි මුලින් පටන් ගත්තේ. ඒකෙන් මම එඩියුකේෂන් channel එකක් හැටියට මම කරගෙන යන්නේ. ඒකෙන් මම එන්ජිනියරිං විද්‍යාවට අවශ්‍ය කරන විෂයන් වන engineering mathematics, fluid mechanics, thermodynamics, solid mechanics, soil mechanics, mechanics of machines කියන subjects වලට videos කරලා තිනවා. තවත් ඊට අමතරව තවත් subjects වලට videos කරලා තියෙන engineering සම්බන්ධ. දැන් අද මම දැන් මේ කරන්නේ 150 වෙනි වීඩියෝ එක. මම මේ channel එක පටන් ගන්න අවුරුදු 4ක් වෙනවා. 2021 වැලන්ටයින්ස් ඩේ එකේ මම මේක පටන් ගත්තේ. ප්‍රථමයෙන් මම ඔයගලන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ සියලුම නරඹන්නන් සහ ප්‍රේක්ෂකයින්ට, මගේ සිසු දරුවන්ට, මගේ මේ channel එක subscribe කරාට. දැනට මගේ subscribe ලා ගාන 1024ක් කියලා පෙන්නනවා. ඒකට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම like කරපු, comments දාපු සියලුම දෙනාටම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබලාගේ අනාගතය ਸਰව ප්‍රකාරයෙන්ම ਸਰබලධාරී දෙවියන් වහන්සේ කැමැත්ත මත හොඳ අධ්‍යාත්මයක් ඇති මිනිසුන් බිහි වෙන්න කියලා, මිනිසුන් බවට පත් වෙන්න කියලා, මේ ලෝකයේද ඒ ලෝකයේද දෙකටම හරියන්න කියලා මම දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කරනවා. මම යාඥා කරත් නොකරත් උන්වහන්සේ ඔබ සියලු දෙනාටම අනිවාර්යයෙන්ම උන්වහන්සේගේ ආශිර්වාදය ඔබලා සමග පවතිනවා. එතකොට මම මේකකින් කරගෙන යනවා එන්ජිනියරිං විද්‍යාවට අදාළ විෂයන් සහ අධ්‍යාත්මීය හේවත් නොහොත් චරිත සංවර්ධනය සඳහා මම සංගීතමය භාවනාව කියලා වීඩියෝ සීරීස් එකකුත්, මියුසිකල් මෙඩිටේෂන්, ඒ වගේම the base of all knowledge කියලා වීඩියෝ සීරීස් එකකුත් මම කරගෙන යනවා. the base of all knowledge කියන වීඩියෝ සීරීස් එක මගේ සහෝදරිත් එක්ක මම එක් කරන්නේ. ඒකෙන් මම සමාජයට අද සමාජයේ පිරිහීමෙන් පවතින සමාජ ගුණධර්ම විශේෂයෙන්ම උගතුන් අතර නැති වීගෙන යන මේ ගුණධර්ම නැවත ඇති කිරීම සඳහා තුරු ප්‍රයත්නයක් දරලා තියෙනවා. අහිංසක ප්‍රයත්නයක්. එතකොට ඒකෙන් මම සුදනෙක් කියලා කියනව නෙමෙයි. මම දන්න දේ අනිත් අයන්ට සාමකාමී ලෝකයක් පවතීම සඳහා අවශ්‍ය කරන දැනුම මම එයින් ප්‍රකාශ කරනවා. මගේ බලයෙන් නෙමෙයි මේ මට ප්‍රකාශ කරන්නේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපි මේ ලෝකෙට වෙලා තින්නේ සාමය ඇති කරන්නන් බවට පත් කරන්නේ. මිසක් ගිනි තියන්න නෙමෙයි. අපි ඉගෙන ගත්ත අය කියලා, අපි ලොකු මිනිස්සුයි කියලා ලෝකෙට පෙන්වන්න නෙමෙයි. අප තුලින් යම් කිසි හොඳ දෙයක් නික්මනවාද ඒ දේ ලෝකෙට ප්‍රකාශ කරන්න. ඒ මගින් අනිත් අයද ඒ තත්ත්වෙට උස්සවාලන. ඒක තමයි මේ channel එකේ ප්‍රයත්නේ. එතකොට ඊට අමතරව ගණිතඥයෝ කියලා වීඩියෝ සීරීස් එකක් කරලා තිනවා. ගණිතඥයන්ගේ ජීවිත කතාව අලලලා ඒගොල්ලෝ සොයාගත්තේ මොනවද ගණිතයෙන් කියලා. ඒක විශේෂයෙන්ම කරලා තියෙන්නේ විශේෂයෙන් මම යොමු කරලා තියෙන්නේ O level, A level සහ පහළ පන්තියේ අධ්‍යාපන හදාන සිසු දරුවන් වෙනුවෙන්. අද ලංකාවේ ගණිතයට තැනක් නැහැ. ගණිතය ළමයින්ට තේරෙන්නේ නැහැ. ළමයි ගණිතයෙන් බොහොම දුර්වලයි. වැඩි හරියක් O level ෆේල් වෙනවා. ඒකට හේතුව තමයි ගණිතේ නීරස විෂයක් බවට පත් වෙලා තියෙනවා. මේ තිබෙන විෂය නිර්දේශය අනුව. ඒක නිසා ඒ සාක්ෂාත් කර ගැනීම සඳහා ගණිතයට කැමති සිසු දරුවන් බිහි කිරීම සඳහා එම වීඩියෝ සීරීස් එක මම බෙදා ගන්නවා. අද මම කරන්න යන්නේ යම්කිසි ප්‍රශ්නයක් විසඳන්න. අපි දන්නවා ඔර්ලෝසුව. ඔර්ලෝසුවක අපි දන්නවා කටු වර්ග තුනක් තියෙනවා. මිනිත්තු කටුව, පැය කටුව, එතකොට තප්පර කටුව. අපි මිනිත්තු කටුවට කියනවා ඉංග්‍රීසි වලින් කියනවා
මිනිට් හෑන්ඩ් කියලා. පැය කටුවට අපි කියනවා hour hand කියලා. HOUR hour. hour කියලා කියන්නේ අපේ කියන එක නෙමෙයි පැය කියන එකට අපි කියන hours කියලා කියනවා. එතකොට තප්පර කටුවට second hand කියලා. second කියලා කියන්නේ තප්පර කියන එකට. එතන මේ මට පොඩි කාලේ ඉඳලා තිබිච්ච මේ ආසාවක් තමයි මේ ගැන යම්කිසි සොයා බැලීමක් කරන්න. ඔරලෝසු කටු දෙක අතර කෝණය. දැන් අපි ඔරලෝසුව කරකැවෙනකොට ඔරලෝසු කටු දෙක අතර කෝණයක් ඇති වෙනවනේ. එතන මේ ඔරලෝසු කටු දෙක අතර කෝණය වඩාත් කැපී පෙනෙන අවස්ථාවක් නෙනවා. මේ ඔරලෝසු කටු දෙක ඒක රේඛීය වෙන අවස්ථාව. එක්ක ඒ දෙක අතර කෝණය අංශක 180ක් නැත්නම් අංශක 0ක්. එක මතක පීඩන අවස්ථාවක්. නැත්නම් අංශක 90ක්. අද මම කතා කරන්නේ නියම අවස්ථාවක් ගැන. ඒක රේඛීය අවස්ථාවක් ගැන. මේ පළවෙනි වීඩියෝ එකකින් දෙවෙනි වීඩියෝ එකකින් මම කතා කරනවා එක මතයක වැටෙන අවස්ථාවක් ගැන. බලමු අපි ඒක මොකක්ද කියලා. Angle between hands of a clock. ඒ කියන්නේ angle between hands of a clock කියලා කියන්නේ ඒ කටු දෙකක් අතර ඔරලෝසුවේ කටු දෙකක් අතර කෝණය. ඒක තමයි angle between hands of a clock කියලා කියන්නේ. එතන මම ගත්තා 10 පහුණෙන් පස්සේ දැන් අපි දන්න 10 කියන එක. වෙලාව 10. එක්ක රෑ 10 නැත්තම් 2:10. 10 පෙන්නකොට අපිට තියෙන සාමාන්‍යයෙන් ඔරලෝසු කටුව පැය කටුව නැත්තම් අව හෑන්ඩ් එක තියෙන්නේ 10ට යොමු වෙන. ඒ අවස්ථාවේදීම 10 කියලා පෙන්වන්නේ මිනිත්තු කටුව නැත්තම් මිනිට් හෑන්ඩ් එක තියෙන්නේ 12ට යොමු වෙන. එතන මේ ඔරලෝසුව කියන එක අපි දන්නවා ඔරලෝසුවේ තියෙනවා සාමාන්‍යයෙන් ඔරලෝසුව සාමාන්‍ය මුදුරට අපි වෘත්තයකින් දක්වන්නේ. මේ වෘත්තය දිගේ හරියටම සමාන පරතර වලින් වටේට වෘත්තය දිගේ ඉලක්කම් 12ක් ලකුණු කරනවා. අපි දන්නා අපේ දවස පැය 24කට බෙදලා තිනවා. උදේවරු සහ කියන්නේ දවස දවල් කාලය සහ රාත්‍රී කාලය කියලා. දවල් කාලය අපිට පැය 12කට රාත්‍රී කාලය පැය 12කට වෙන් කරලා තියෙනවා. එතන මේ පැය 12 ඔරලෝසුවට අපි ඉලක්කම් 12ක් තියෙනවා. මේ ඉලක්කම් 12 වෘත්තයක් දිගේ වෘත්තයක පරිධිය මත සමාන පරතර වලින් ලකුණු කරලා තිනවා. 1 2 3 4 5 6 ඔහොම කියලා 12. එතන අපි මේ රේඛා අපි යා කරොත් එහෙම මේ රේඛා අපි යා කරොත් එහෙම ඒ කියන්නේ මේ ඔරලෝසු මූණිතේ තියෙන මේ ඉලක්කම් සහ ඒ වෘත්තයේ කේන්ද්‍රයට මේ රේඛා යා කරොත් එහෙම අපිට රේඛා 12ක් හම්බ වෙනවා. රේඛා 12ක් නෙමෙයි රේඛා අතරම කියනනම් මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6ක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඒ ඕනෑම රේඛා දෙකක් අතර කෝණය අපිට රේඛා ඛණ්ඩ අපිට 12ක් හම්බ වෙනවා. රේඛා ඛණ්ඩ දෙකක් අතර කෝණය අංශක 30යි. ඒ කියන්නේ අපි දන්නවා සමාන පරතර වලින් තියෙනවා නම් සමාන කෝණ වලින් තමයි මේ ආපාතනය කරන්නේ. මේ ඕනම ඉලක්කම් දෙකක් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය අංශක 30ක් වෙනවා. ඒ කියන්නේ සමාන කෝණ ආපාතනය කරනවා අංශක 360යි සාමාන්‍යයෙන් ලක්ෂයක වටා කෝණ වල එකතුව ඒතර 360 12 බෙදුවම අංශක 30ක් වෙනවා. ඒතර මේ සාමාන්‍ය මුලින්ම තිබුණේ මේක 10 කියන පෙන්වන අවස්ථාවේදී මේ මිනිත්තු කටුව පැය කටුව 10ට තිබුණා. ඒ කියන්නේ අව හෑන්ඩ් එක තිබුණා 10ට මිනිත්තු කටුව නැත්තම් මිනිත් හෑන්ඩ් එක තිබුණා 12ට. ඒ කියන්නේ ඒතර ඒ අතර කෝණය අපිට පේනවා අංශක 60යි. දැන් මේක අපි දන්නවා තප්පර කටුවර මොනවාරි කැරකිලා ගිහිල්ලා මේ මිනිත්තු කටුව මෙතන තියන්නේ නැහැ දිගටම 12 ඉඳලා 6ටම වටයක් ගියාම මේ 10 තියෙන පැය කටුව 11ට යනවා. ඒ කියන්නේ 10 තියෙන 11ට යනවා කියන අංශක 30ක් භ්‍රමණය වෙනවා. මෙයා 6ටම මේක වටේ 360ක් භ්‍රමණය වුණාම මිනිත්තු කටුව මෙයා 6ටම අංශක 30ක් යනවා. එතකොට අපි බලන්න ඕනේ මෙයා යම් කිසි අවස්ථාවක දැන් 10 ඉඳලා පිළිම කලකට පයින් නෑනේ. මෙයා ටික ටික මෙහෙම මිනිත්තු කටුව මේක වටේ යනකොට පැය කටුව ටිකින් ටික මෙහෙම යනවා. ඒ අවස්ථාවේ එක අවස්ථාවේදී මේ පැය කටුව සහ මිනිත්තු කටුව අතර යම් කිසි කෝණයක් ඇති වෙනවා. මේ කෝණය හරියටම සරල කෝණයක්. දැන් ස්ට්‍රේට් ඇන්ගල් එක බවට පත්වන්නේ කොයි අවස්ථාවකදීද? වෙලාව කියවන විටද? කියලා මම දැන් හොයන්න යනවා. ඔක තමයි මගේ ප්‍රශ්නේ. මොන අවස්ථාවේද මොන කීයද හරියට වෙලාව කියනකොටද මේ හරියටම මේ
10 පහුලා හයිටම වෙලා කී වෙනකොටද මේ පැය කටුව සහ මිනිත්තු කටුව අතර හයිටම අංශක ඒක රේඛීය වෙන්නේ. මෙන්න මේ වගේ අංශක කිසිසක් හැදෙන්නේ කියලා බලන්න. එතකොට ඒ අවස්ථාවේ අපිට පේනවා එහෙම ගත්තොත් එහෙම අපිට පේනවා මෙතන සෑදෙන කෝණය. ඒ කියන්නේ 10 පැය කටුවත් 10 ඉලක්කම සහ වෘත්තයේ කේන්ද්‍රාකරණ රේඛාව අතර තියෙන කෝණය අපි තීටා කියලා ගත්තොත් එහෙම. මේ අවස්ථාවේදී ඒ 10 රේඛාව යහපතින් කෙලෙන 4න් 4 රේඛාව සහ මිනිත්තු කටුව අතර තියෙන කෝණය සමානයි. අර තීටා සමානයි. තීටා සමානයි. මොකද ඒක අංශක විශේෂයක් නිසා. ප්‍රතිමුඛ කෝණ සමානයි. ප්‍රතිමුඛ කෝණ සමාන වෙන්නේ. ඒතර vertical opposite angle must be equal. ඒතර අන්න ඒක සිද්ධාන්තය මම ගන්නෙ. ඒ ගත්තට මේ පැය කටුවයි මිනිත්තු කටුවයි මේ කේන්ද්‍රය වටා ගමන් කරන වේග වෙනස්. අපි කියනවා angular velocities කියලා. ඒ කියන්නේ කෝණික භ්‍රමණ වේගය කෝණික ප්‍රවේගයන් වෙනස් ඇත්තට. ඒක වෙනස් කියලා අපි බලමු මේ කෝණික ප්‍රවේගයන් මොනවද? දැන් අපි ගත්තොත් එහෙම angular speed of the minute hand ඒ කියන්නේ minute hand එකේ angular speed එක. අපි දන්නවා minute hand කියන්නේ මේ මිනිත්තු කටුවේ angular speed එක. angular speed එක කියන්නේ කෝණික ප්‍රවේගය. කෝණික වේගය කීයද? කෝණික වේගය කියන්නේ තේරුම මොකද්ද? තප්පරයට කරකැවෙන කෝණය. සාමාන්‍යයෙන් අපි තප්පරයට කරකැවෙන කෝණය රේඩියන්ස් වලින් ලියන්න ඕනේ. මෙතනදී මම ලේසි සඳහා ගන්නවා අංශක. එතකොට මෙතන අපිට පේනවා මේ මිනිත්තු කටුව සාමාන්‍යයෙන් මිනිත්තු 5ක් ගියොත් එහෙම දැන් 12 ඉඳලකට හරි 1 ඉඳලා 2කට හරි මිනිත්තු 5යි කියන්නේ අපි. මිනිත්තු 5ක් ගියොත් එහෙම අංශක 30ක් භ්‍රමණය වෙනවා. ඒ කියන්නේ අංශක 30ට මිනිත්තු 5ට අංශක 30යි. ඒක තමයි මම දක්වලා දෙන්නේ මෙතන. අංශක 30ක් මිනිත්තු 5ට. ඒ කියන්නේ අංශක 30යි නේ මිනිත්තු 5ට 1 මිනිත්තුවට කීයද? අංශක 6යි. 30 5න් බෙදුම් 6යි. එතකොට ඒ වගේ angular speed of the our hand කියලා කියන්නේ පැය කටුවේ angular speed එක මොකද්ද? angular speed එක කියන්නේ කෝණික වේගය මොකද්ද? පැය කටුවේ. ඒක යන්නේ අංශක 30ක් යන්නේ පැයක් යන්නේ. ඒ කියන්නේ හයිටම 10 ඉඳලා 11ට යනකම් අංශක 30ක්. යන්නේ හයිටම පැයක් ගත වෙනවා. ඒ කියන්නේ පැයකට අංශක 30යි. පැයකට අංශක 30යි කියන්නේ පැය කියන්නේ මිනිත්තු 60කට. ඒ කියන්නේ අංශක 30ක් මිනිත්තු 60කට. මිනිත්තු 60කට අංශක 30 නම් එක මිනිත්තුවට කියරවන්නේ 30 අංශක 60න් බෙදුවම අපිට එනවා මිනිත්තු 60න් බෙදුවම අපිට එනවා අංශක 30 මිනිත්තු 60න් බෙදුවම එනවා 30 බෙදීම 60 කියන්නේ භාගය. 0.5යි අංශක මිනිත්තුවට කියලා. එතකොට මේ අපිට පේනවා එහෙනම් angular speed of the minute hand 6 degrees per minute. Angular speed of the hour hand 0.5 degrees per minute. ඒ කියන්නේ මිනිත්තු කටුවේ භ්‍රමණ වේගය මිනිත්තුවට අංශක 6යි. පැය කටුවේ භ්‍රමණ වේගය පරිභ්‍රමණ වේගය අපිට එනවා 0.5 මිනිත්තුවට. අංශක 0.5 මිනිත්තුවට. අපි ඒතර මේක අරගෙන අපි කැල්කියුලේෂන් එක කරමු. එතකොට අපි මේක අරන් කොහොමද මේ කැල්කියුලේෂන් එක කරන්නේ? අපි ගන්නවා මෙහෙම. දැන් මෙතනදී මෙයා මෙතන මේ පොසිෂන් එක මුලින්ම පොසිෂන් එක තියෙන්නේ කාගේද මේ අපිට තියෙන්නේ 10 දක්වන අවස්ථාව. 10 දක්වන අවස්ථාව. 10 දක්වන අවස්ථාවේදී පැය කටුව තියෙනවා 10ට මිනිත්තු කටුව තියෙනවා 12ට. ඒක තමයි පොසිෂන් 1. එතකොට පොසිෂන් 2 කියලා කියන්නේ 10 11 අතර පැය කටුව තියෙනවා. මෙතන මිනිත්තු කටුව තියෙනවා 4 පහුව. ඒක තමයි පොසිෂන් 2. මේ අවස්ථාව ඇතිවීමට ගත වෙන එකම කාලය. ඒ කියන්නේ මෙයා තීට කෝණයක් භ්‍රමණය වීම සඳහා මෙයා මිනිත්තු කටුව තීට ප්‍රමාණය භ්‍රමණය වෙන්නේ නැහැ. මිනිත්තු කටුව ඒ අවස්ථාවේදී 12 ඉඳලා මෙන්න මේ අවස්ථාවට 12 තිබිච්ච මිනිත්තු කටුව මේ දැන් තියෙන අවස්ථාවට එනවා. අර 10 ඉඳලා මේ 10 11 අතර තියෙන අවස්ථාවට එනවා. ඒ අවස්ථාවට යාමට මෙයා මිනිත්තු කටුව 12 ඉඳලා 4 බවට පත් වීමට 12 4 පව කරලා මේ අවස්ථාවට පත් වීමට ගත වෙන කාලෙත් දෙක සමානයි. එහෙනම් අපි ගන්නවා ඒ කාලයන් මගින් භ්‍රමණන කෝණය සහ කෝණික ප්‍රවේගයන් අතර සම්බන්ධය. ඒතර අපි දන්නවා අපිට කෝණය සමානයි තප්පරයට කරකැවෙන කෝණය වැඩි කිරීම කාලය. යම් කිසි කරකැවෙන කෝණයක් අපිට කියන්න පුළුවන් තප්පරයට කරකැවෙන කෝණය ඒක වැඩි කිරීම කාලය. ඒතකොට ඒ කියන්නේ angle rotated by the hour hand ඒක සමාන තීටනේ. ඒ කියන්නේ මේ පැය කටුව කරකැවෙන කෝණේ තීටනේ.
පයින් පොසිෂන් එකද දිනි පොසිෂන් එකට එන්නේ ගතට මේ යා කරකෙන කෝණේ තීටනේ. ඒක තීට සමානයි යාගේ කෝණික ප්‍රයෝගයේ වැඩි කිරීම කාලය. ඒතකොට යාගේ කෝණික ප්‍රයෝගය අපි ගත්තේ 0.5යි වැඩි කිරීම කාලය අපි ගත්තා t කියලා. කැපිටල් t කියලා. මිනිත්තුවට. ඒතර අපි මේක අංශක 5යි මිනිත්තුවට වැඩි කිරීම t මිනිත් කැපිටල් ගියන් පස්සේ ඉතුරු වෙන්නේ 0.5යි t. මේක අංශක වලින් එන්නේ 0.5යි t. The angle rotated by the minute hand. ඒතර මේ angle rotated by the minute hand කියන්නේ මිනිත්තු කටුව කොච්චර කෝණයක් කරකැවුණාද? මිනිත්තු කටුව කොච්චර කෝණයක් කරකවනද කියලා මිනිත්තු කටුව කරකැවෙන්නේ කොහෙන්ද කාටද? 12 ඉඳලා මේ 4 5 වෙලා මේ ඉන අවස්ථාව. ඒතර angle කොච්චර කරකැවෙන්නද? 12න් 3 දක්වාම තියෙනවා අංශක 90ක්. 90යි මෙතන 3 ඉඳලා 4 දක්වා 120යි. 120 දන තීට කෝණය. මෙයා කරගෙන තියෙන 120 දන තීට කෝණය. ඒක වෙනවා තීට දන 120 සමානයි යාගේ තප්පරයට කරකැවෙන කෝණය වැඩි කිරීමේ කාර්යය. තප්පරයට කරකැවෙන කෝණය අපි ගත්ත 6යි අංශක. වැඩි කිරීම t. එතන මිනිත්තු කැප ගියාම 6යි t කියනවා. එහෙනම් තීට දන 120 සමාන 6යි t. ඒක දෙවෙනි සමීකරණය. දැන් අපි තීට සමාන 0.5යි t කියලා ගන්න. තීට දන 120 සමාන 6යි t කියලා ගන්නවා. මේක සමගාම සමීකරණ දෙකක්. වෙන මේ සමීකරණ දෙක අපිට විසඳන්න පුළුවන්. කොහොමද අපි විසඳන්නේ? මේ එකේ දින අගේ දෙකට ආංශික කරනවා. 0.5යි t කියන එක ආංශික කරනවා තීට වෙනකොට මේ දෙවෙනි සමීකරණය. 0.5යි t දන 120 සමාන 6යි t. එහෙනම් අපි 0.5යි t අනිත් පැත්තට නම් ගියා මොකද වෙන්නේ? 120 සමාන 6යි t ඍණ 0.5යි t කියන්නේ 5.5යි t. ඒ කියන්නේ 5.5යි t සමාන 120යි. එහෙනම් t සමානයි 120 බෙදින් 5.5යි. උත්තරේ එනවා 21.82 මිනිත් කියලා. t එනවා අපිට එනවා 21.82. ඒතර 21.82. ඒ කියන්නේ මිනිත්තු වලින් 21.82. මිනිත්තු 21කුත් 0.82ක් මිනිත්තු. ඒතර මේ 0.82 කියනක මම හරවනවා තත්පර වලට. මොකද මිනිත්තුවකට තත්පර 60ක් තියෙනවනේ. ඒතර මිනිත්තුවකට තත්පර 60 නම් 0.82යි තව තියෙනවා 0.82 තව ගණන් වායක් තියෙනවා. ඒක වැඩි කරාම 60න් අපිට මිනිත්තු 47 තත්පර 49. ඒ කියන්නේ t වල අගය 21යි මිනිත්තු 21යි තත්පර 49. හරියටම ටයිම් එක පැය 10යි මිනිත්තු 21යි තත්පර 49 දී මේ කටු දෙක අතර කෝණය හරියටම අංශක සෙල්සියස්ක් වෙනවා. ඒ කියන්නේ හරියටම සරල එකක් බවට පත් වෙන අංශක සෙල්සියස්. ඔන්න ඔක තමයි මගේ ගන්නේ කියන්නේ. එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ එක තේරෙන්නේ නැති කියලා. මේක සාමාන්‍ය ගැටලුවක්. ඒක ඉතින් අපිට සාමාන්‍යයෙන් නිකන් මනස දියුණු කර ගැනීම සඳහා ගණිතය ගැන යම් කිසි ප්‍රශ්නයක් සිතීම සඳහා මේක වැදගත් වෙනවා. එහෙම නැත්නම් ඉතින් අපිට මේක අපිට සාමාන්‍ය දැනීම සඳහා වගේ නම් හොඳයි. එහෙනම් මම අද නවතිනවා.